සුබ දවසක්. අද කතාව බඩගින්න ගැන. ඒ කියන්නේ බඩගින්නයි බඩයි ඒ වගේම අපි කැමති කෑම තියෙනවනේ. ඒව කන්න තියෙන ආසාව අතර ලොකු ප්‍රශ්න ගොඩක් එකට බැඳිලා තියෙනවා. අපිට මේක ලියා ගන්න හරිම අමාරුයි. දැන් මම ලස්සනට ඉන්න කෑම කන හැටි වීඩියෝ කරනකොට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පහුගිය වීඩියෝ වල දාලා තිබ්බා. අනේ ડોක්ටර් දැන් ඔය කෑම කිව්වට අපි කොහොමද මේ බඩගින්න පාලනය කරගන්නේ නැතුව මේ අපේ ඇඟ ලස්සනට තියාගන්න විදිහක් නැහැ කියලා. ඒකට උත්තරේ තමයි මේ වීඩියෝ එක. Mr. and Mrs. D channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ තොරතුරු අපි හැම සතියෙම ඔබට අරන් එන හින්දා. එහෙනම් අපි අද බලමු අද වීඩියෝ එක. බඩගින්න කන්ට්‍රෝල් කරගන්න බැරි හින්දා තමයි මේ අපේ ඇඟ ලස්සනට තියාගන්න අපේ බඩ කන්ට්‍රෝල් කරගන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි උනන්දුව තියෙනවා, උවමනාව තියෙනවා. අපිට හැබැයි මේක පටන් ගන්න ගියාම හරිම අමාරුයි මේ එන බඩගින්නත් එක්ක මේක කොහොමද අරගෙන යන්නේ කියලා. ගොඩක් අය මේක තේරුම් ගන්නවා ગેස්ට්‍රයිටිස් එනවා කියලා. හැබැයි ගොඩක් වෙලාවට මේ ગેස්ට්‍රයිටිස් කියලා එක එන්නත් ප්‍රධාන හේතුව තමයි අපිට වර බඩේ තියෙන කන්න තියෙන ඌමනාව පාලනය කරගන්න බැරි. මේක විද්‍යාත්මකයි. මේක හරි ලේසියෙන් පාලනය කරන්න පුළුවන් කට්ටිය මේකට අවබෝධය හදාගත්තා. මම ඒෙන් තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. දැන් අපි කෑම කෑවහම දැන් මේ බොඩියේ තියෙන බඩ මෙහෙම ඇදෙනවා. හරි මෙහෙම ඇදෙනකොට මෙන්න මේ ඇදෙන ටෙන්ෂන් එකට සංවේදී වෙනවා හෝමෝන මොළයට පණිඩයක් එනවා. දැන් කාලා ඇති බඩ පිළිලා කියලා. මම මේක විද්‍යාත්මකයි කිව්වේ මොකද මේක එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මම කන්න පුළුවන් ප්‍රමාණය නෙවෙයි තව කෙනෙක්ට කන්න බලන්න. සමහරු ඉන්නවනේ සවල් වගේ කනවා. හැබැයි සමහර ඉන්නවා චුට්ටක් කනවා. සමහරට පොඩ්ඩ කෑවහම බඩ පිරෙනවා. එයා ඊට පස්සේ නවත්තනවා. සමහර කෙට්ටු අය ඉන්නේ අනේ කියන්නේ කොච්චර මහත් කරන්න වුණත් අම්මලා තාත්තලා එලගෙන අනේ ડોක්ටර් මෙයා කන්නේ නැහැ. විකීට පොඩ්ඩක් කාලා ඇති කියනවා. ඒ තමයි කට්ටිය පොඩ්ඩ බඩ ඇදිච්ච හැටි මොළයට පණිවිඩ යනවා. දැන් ඔයාගේ බඩ හොඳටම පිරීලා කන එක නවත්තන්න කියලා. ඒ වගේම තමයි ගොඩක් කාලා පුරුදු වෙච්ච අයට ඔය ප්‍රශ්නේ වෙනවද? මොකද ඒ කට්ටියගේ මල්ල ලොකු මල්ලක් ඕන. ලොකුවටම ඇදිලා තියෙන. ඒ මල්ල ඇදිලා ඉවරයි. ඒ කියන්නේ ලොකු බැලුමක්. ඒක ගොඩක් පිම්බෙන්න ඕන. අර හොඳටම ඇදෙන්න. එතකොට එයාට ගොඩාක් කෑම යන්න ඕන. ඒ කියන්නේ ලොකු වොලියුම් එකක් ඕන. එයාට ඒක වෙන්න. එතකොට මේක ක්‍රමයෙන් අපි ටික ටික වැඩිපුර කන්න ගත්තොත් එහෙම මේ මල්ල කාලයක් තිස්සේ ලොකු වෙච්ච ඉඳන් ලොකු මල්ලක් එනවා. ඕකේ හොඳම උදාහරණය තමයි ස්කෝලවල වල දැන් ඔය මේ ස්පෝර්ට් කරපු ගෑනු ළමයි. ඒ කාලේ හරි ලස්සනයි ඒ ළමයි. හැබැයි කසාද මැදලා ටික කාලයක් ගිහිල්ලා ඒ කටට ස්පෝර්ට් කරන්න බැරි වෙච්ච හැටියේ මේ අය අර අනිත් අය ඔක්කොටම වැඩිය මහත් වෙන්න ගන්න. ඒකට හේතුව තමයි අර පොඩි කාලේ ස්පෝර්ට් කරනකොට මේ අපි වැඩිපුර කවනවා. මොකද වැඩිපුර මහන්සි වෙනවා, ව්‍යායාම කරනවා. ඒ හින්දා අර මල්ල හොඳට ඇදිලා තියෙන්නේ. හැබැයි ඒ කාලේ යා මහත් වෙන්නේ නැහැ. මොකද එයා කෑවා වගේම ගොඩක් මහන්සිලා වැඩ කරන්නේ. හැබැයි එක වෙලාවක් එනවා අපිට ඒ අර මහන්සිලා වැඩ කරන කෑල්ල නැති වෙච්ච වෙලාවට මල්ල එහෙම්ම තියෙනවා වැඩ කරන්නේ නැහැ. එහෙනම් ලොකු මල්ලකින් කන ඒ ලොකු ප්‍රමාණයත් එක්ක එයා මහත් වෙනවා. මේක තමයි ඒ හේතුව. ඒතකොට අපි අඳුනගත්තොත් මේක හරියට හිතලා ඒතකොට අපි වැඩ කරන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕන? අපේ මල්ල චූටි කරගන්න ඕන. ඒතකොට මල්ලේ චූටි කරන ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි කෑම. ඒතකොට මේ කෑම අපි හරියට සති 2ක් උප්පරිම සති 3ක් කන ප්‍රමාණය අඩු කරගත්තොත් මේ මල්ල හිමීට ඇකිලෙනවා. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ ප්‍රමාණයට සංවේදී වෙනවා අපේ මොළේ. එතකොට අපිට පොඩ්ඩ කෑව හැටි අපි හිතනවා දැන් කාලා ඇති කියලා. ඒක හරිම වැදගත් අවබෝධ කරගන්න එක ඔය කට්ටිය කෑම කන ප්‍රමාණය අඩු කරනවා. පළවෙනි සති 2 තමයි මේ අමාරු වෙන්නේ. එතකොට මේ ගොඩාක් වෙලාවට මේ ඒකත් එක්ක එන ෆීලින් එක තමයි ගොඩක් වෙලාවට අපි ગેස්ට්‍රයිටිස් කියලා වැරදි විදියට අඳුරගන්න. එතකොට පළවෙනි සති 2 පොඩ්ඩක් කට්ට කාලා අල්ලගෙන ඉන්න බලන්න. එතකොට ඔය ગેස්ට්‍රයිටිස් කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. මොකද ආමාශය චූටුනාට පස්සේ ඇසිඩ් සෙක්‍රීෂන් එකත් ඒ ප්‍රමාණයට තමයි වෙන්නේ. එතකොට අපිට ગેස්ට්‍රයිටිස් එහෙම ලොකුවට එන්නේ නැහැ. ඒක තමයි පළවෙනි පණිවිඩය මේ බඩගින්න කන්ට්‍රෝල් කරගන්න. හැබැයි මතක තියාගන්න බඩගින්නයි අපි කෑමට තියෙන ආසාවයි කියන එක දෙකක්.
ඒකෙන් දැන් මෙහෙමනේ. දැන් අපි කොච්චර බඩගිනි නැති වුණත් අපිට සමහර ලාවට කියන සමහර කෑම කන්න ආසාවක්. ඒක සමහරට කෑමක් වෙන්න පුළුවන්, කෑම කන තැනක් වෙන්න පුළුවන්. අපි කියමු දැන් මට අයිස්ක්‍රීම් කන්න ආස නම් කොහේ හරි තැනකට ගිහිල්ලා. දැන් අපි කියමු යාපනයේ ගිහිල්ලා රියෝ අයිස්ක්‍රීම් කියලා. අපි ගොඩක් වෙලාවට රියෝ අයිස්ක්‍රීම් එක කන්නේ මේ බඩගින්නට නෙවෙයිනේ. අපි එතෙන්ට ගිහිල්ලා ඒක කන්න ආසයි. නැත්නම් අපිට ආසාවක්. ඒ වගේම තමයි අපි හිතමු අපි කන්න කැමතිම කේක් జాතියක් තියෙනවා. නැත්නම් කේක් කඩයක් තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා ඒ කේක් එක අරගෙන එන්නේ බඩගින්නට නෙවෙයි ආසාවට. ඒක පාලනය කරන්නේ ආමාශයෙන් නෙවෙයි ඒක මොලේ. ඒතර මොලේ තියෙනවා සැට ඇටි සෙන්ට් එකක් කියලා. එයාගේ ඒක කාර්යයක් තමයි මේ කැමති කෑම කන්න අපිට පොළඹවන එක. මේකත් හරිම වැදගත් අවබෝධ කරගන්න. ඒ කියන්නේ අපිට කෑම කන්න හිතන එක. ඒතකොට අපිට පොඩි පොඩි උපක්‍රම යොදන්න පුළුවන් මේ මොලේට ඒ කැමති කෑම කන්න තියෙන අපේ සිතුවිල්ල පාලනය කරන. පළවෙනි දේ තමයි දැන් සමහරට අපි දකිනින්ද තමයි ඒක කන්න හිතෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ පාරේ යනන් යන්නේ හැමදාම. ඒතකොට මේ පාරේ කඩේ තියෙනවා නම් අපිට එතනින් යද්දි හිතනවා ඒක කන්න වෙනවා කියලා. ඒතකොට අපිට පුළුවන් සමහර ලාවට පොඩි මේ ට්‍රික් එකක් පාවිච්චි කරන අපි ඒ පාරේ නැතුව වෙන පාරකින් යන්න. හරි. ඒ කියන්නේ නිතර මුණ ගැහෙන එක නවත්තන්න පුළුවන්. අවේලබිලිටි නවත්තන්න. දැන් අයිස්ක්‍රීම් එහෙම නම් ගෙදර ෆ්‍රිජ් එකේ තිබ්බොත්, චොකලට් ගෙදර ෆ්‍රිජ් එකේ තිබ්බොත් අපිට කන්න ඒ ආසාව එනවා. අපි දන්නවද එතන තියෙනවා. අපිට ගන්න ලේසි, අපි ගන්නවා. ඒතර අපි අනිවාර්යයෙන්ම ඒක වළක්ව ගන්න නම් අපි මොකද කරන්න ඕන? එක්කෝ අපි ඒ තැන් වලට නොයා ඉන්න ඕන. එහෙම නැත්නම් අපේ ගෙදර තියන්න නැති වෙනවා. හැබැයි මේක තව එකක් තියෙනවා වැදගත්ම දේ අපි ඕනෝට වැඩි රෙස්ට්‍රික්ට් කරන්න කිව්වොත්. ඒ කියන්නේ අපි ඔන්න කාලයක් හිතනවා නෑ අපි යන්නෙම නෑ කන්නෙම නෑ කියලා. එහෙම හිටියොත් එහෙම දැන් අර කන්න තියෙන ආසාවේ තියෙන ඌමනාව තියෙනනේ මෙයා ගොඩාක් උඩට යනවා. මෙයා ඕනොට වැඩි සප්‍රෙස් කරා. මොකද එක වෙලාවක මෙයා පුපුරලා බල කරනවා එක ගිහිලා කන්න කියලා. හැබැයි ඒ කෑවහම එන ඒ ආසාව ටික කාලයක් අල්ලලා යන හින්දා හරිම අමාරු වෙනවා ආයේ ආසාව නැති කරගන්න. එතකොට ඔයා බලෙන් ගිහිල්ලා ඒ කෑමත් එක්ක හැප්පෙන්න යනවා. එහෙම වුණාම තමයි අපි ආපහු අර නරක කෑම කන්න ආසාවල්. එතකොට හොඳම දේ තමයි දැන් මේක කන්ට්‍රෝල් කරගන්න ඕන බොහොම එහෙම සීරු මාරුවට. ඒ කියන්නේ අපි දැන් මං කියන්නේ කඩයක් තියෙනවා නේ ඒක එතනින් ගියාම කන්න හිතෙනවා නම් අපි කඩේ යන පාර මාරු කරනවා. හැබැයි හැමදේම නෙවෙයි ඉඳලා හිටලා කමන්නේ. මාසෙට දවසනේ පඩිගත්ත දවස වෙන්න පුළුවන්. නැත්නම් මොන හරි පාටියක් වෙන්න පුළුවන්. ඒ දවසට ඒක එන්ජොයි කරොත් එහෙම අර ආසාව එහෙම ලොකුවට අපි පස්සේ පන්නන්නේ නැහැ. මොකද අපි ඒක කන්ට්‍රෝල් කරපු ආසාවක්. කන්ට්‍රෝල් කරන්න නැති ආසාව තිබ්බහම තමයි ලෝකෙ ගොඩක් ප්‍රශ්න වෙන්නේ. ඒ හින්දා ආසාව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් අපි එයාව හිමීට උද්දීපනය කරලා අන්න එතකොටත් ඔය නැත්තම් කෑම වලට තියෙන ආසාව එහෙම නැත්තම් පෙරේතකම කියන එක අඩු කරගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම දේ තමයි අපිට පුළුවන් වෛද්‍ය විද්‍යාව දියුණු වෙලානේ බෙහෙත් පාවිච්චි කරලා මේ ආසාව නැති කරන්න. ඒකට විවිධ බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් හැබැයි සීරු මාරුවට තමයි ගන්න. මොකද සමහර බෙහෙත් වල අතුරු ආබාධ තියෙනවා. සමහර බෙහෙත් ගන්න විදිය වෙනත්. සමහර බෙහෙත් සමහර අයට හරියන්නේ නැහැ. හැබැයි මේ බෙහෙත් වලනොත් බඩගින්න අඩු කරන්නත් පුළුවන්. කෑම වලට තියෙන ආසාව නැති කරන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර බෙහෙත් තියෙනවා අපේ ආමාශයෙන් කෑම පල්ලෙහාට යන එක අඩු කරලා ආමාශය ගොඩක් වෙලා කෑම තියාගෙන ඉන්න. එතකොට ආමාශය ගොඩක් වෙලා ඇදිලා තියෙන හින්දා අපිට ටික يعني ගොඩක් වෙලා අපිට තේරෙනවා අපි දැන් කාලා ඉන්නේ බඩ පිරලා කියලා. ඒ වගේම තමයි සමහර බෙහෙත් තියෙනවා අපේ මොළයට ගිහිල්ලා අර දැන් මම කියන්නේ කෑම කන්න තියෙන ආසාව එයාවත් ඉන්හිබිට් කරලා අර ඕනකට වැඩි නිකන් කෑම පස්සේ දුවන්න ගිහිල්ලා නේ හැම වෙලාවෙම කන්න තියෙන ආසාව ඒක අඩු කරන්නත් පුළුවන් සමහර බෙහෙත් වලට. මම ආයෙ කියනවා අතුරු ආබාධ නැති බෙහෙත් ලෝකේ නැහැ. ඒ වගේම දරුණු අතුරු ආබාධ තියෙන බෙහෙත් ලෝකෙ නිපදවන්නේත් නැහැ. ඒතර මේ දෙකම දන්න කෙනෙක්ගෙන් හරියට ගත්තොත් ඔයාට මේ බෙහෙත් සුදුසුද කියලා සමහර වෙලාවට මේ බඩගින්න පාලනය කරගන්න බර අඩු කරගන්න උදව් වෙන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි
ඔපරේෂන්. ඒ කියන්නේ සර්ජරි කරලාත් මේ බඩගින්න පාලනය කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ස්ලීව් ગેස්ට්‍රෙක්ටමි කියලා සර්ජරි එකක් කරනවා. ඒක කරන්නේ මේ ආමාශය මල්ලේ කෑල්ලක් කපලා අයින් කරනවා. ඒතර කෑල්ලක් කපලා අයින් කරාම ඒ කියන්නේ අර බැලුමක් පිපුරුවට පස්සේ අපි ගැටයක් ගහලා ඉවරලා ආයෙ පුම්බනවා වගේ වැඩක්. ඒතර අපිට හරි අමාරුයි ඒක පිම්බින්න. මොකද ඒකේ ටෙන්ෂන් එක වැඩි. ඒ හින්දා පොඩ්ඩ ඇදිච්ච හැටියේ බඩ පිරිලා කියලා අපිට මැසේජ් එක මොලේට යනවා. හින්දා කන එක අඩු කරනවා. හැබැයි ඒකත් හැමෝටම කරන්නත් බෑ. කරන අයත් තෝරගන්න ඕනේ. ඒ වගේම ප්‍රතිඵල තියෙනවා. හැබැයි ඉතින් සර්ජරි එකක් ඉඳලා ඒකෙත් එක අතුරුපාත් තියෙනවා. දැන් මම තුනක් ගැන කතා කරන්නේ මේ කෑම බඩගින්න පාලනය කරන එක ආසාව පාලනය කරන. පළවෙනි එක මොකද්ද? අපි කෑම පාලනය කරන්න මුල් සති දෙක අමාරුයි. ඊට පස්සේ එන්න ඕන බෙහෙත් වලට. ඊට පස්සේ සර්ජරි. ඔය ඕඩර් එකට තමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න අර පස්සේ කියපු දෙක පළවෙනි එක කරන්නේ නැතුව ගියොත් අනිවාර්යයෙන්ම අසාර්ථකයි. ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ හිතයි කෑමේ ක්වොන්ටිටි එක පාලනය කරේ නැත්නම් බඩගින්න පාලනය කරගන්න එක සාර්ථක වෙන්නේ නැහැ අර පස්සේ කියපු ක්‍රම දෙකෙන් විතරක් ගියොත්. ඉතින් මේක තමයි මට අද දෙන්න තිබ්බ පණිවිඩය. මොකද අර කමෙන්ට්ස් වල ලොකුවටම අහලා තිබ්බා නේ ડોක්ටර් මේ බඩගින්න ගැන වීඩියෝ එකක් කරන්න. මොකද ඒක හරි අමාරුයි කියලා. ගොඩක් අය මේ බඩගින්න ગેස්ට්‍රයිටිස් පටලවා ගන්න එකත් එක්කත් මට හිතුණා මේ වීඩියෝ එක කරන්න කියලා. මම ඔබට දෙන ලොකුම පණිවිඩය තමයි ඔබ බර අඩු කරගන්නවා නම් වෛද්‍ය විද්‍යාත්මකව ඒ කියන්නේ වෛද්‍යමය හේතුවක් උඩ ඔබට බෙනිෆිට් එකක් ගන්න නම් මම පරණ වීඩියෝ එකක් කියලා ඇති ඔබේ බරෙන් 10%ක් අඩු කරගත්තාම ඇති. ඒක තමයි වැදගත්ම සහ කරන්නම ඕන දේ. හැබැයි ඔබ රූපලාවන්‍ය ගැන මම channel එකේ ඒවනේ කතා කරන්නේ ගොඩක් වෙලාවට. ඒ ගැන හිතනවා නම් මේ අර stubborn belly fat එක කියන්නේ අර අන්තිම ටිකේ ඉල්ල තියෙන බඩේ තියෙන ෆැට් එක, එහෙම නැත්නම් කකුල් දෙක අතර තියෙන ෆැට් එක, එහෙම නැත්නම් අත් දෙක අතර තියෙන ෆැට්. එහෙම කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම වෙනම අවධානය යොමු කරලා ඔබ ඒකට කැප වෙන්න ඕන. ඒක කරන්න ඉස්සෙල්ලා අර පළවෙනි 10% අඩු කරන්න බලන්න. සුබ දවසක්. මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔබ යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් ගිහින්